ආයිබෝවන් වාසනාවන් මම නිමල් සමරකෝන් 5S with life YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. මම විශ්වාස කරන විදිහට අපි දිනපතා ඉගෙන ගන්නවා. විවිධ වයස් කණ්ඩායම් වලින් ඉගෙන ගන්නවා. විවිධ පරිසරයන් ඇතුළේ ඉගෙන ගන්නවා. අලුත් දෙයක් ඉගෙන ගන්න වයසක් හෝ කාලයක් හෝ එහෙමත් නැත්නම් තමන්ගේ තියෙන පරිණතභාවය බලපාන්නේ නැහැ. අලුත් දෙයක් ඉගෙන ගන්න එක හැමදාම කරන්න පුළුවන් දෙයක්. වෘත්තීය ජීවිතයේ පළපුරුද්දත්වයේ කෙසේ වුණත් අපිට මේ ලැබෙන අපි හිතමු මොටිවේෂන් එක කොහෙන් වුණත් ජීවිතේ තව අඩියක් ඉස්සරහට යන්න ඒක ඕනෑම තැනකදී ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. අද මේ වැඩසටහන කරන දේවල් ගැන මොකක්ද? මම හිතන්නේ ඒක හැමෝටම අත්දැකීමක්. විවිධ වයස් කාණ්ඩවල අය ඉන්නවා, විවිධ තනතුරු කරන අය ඉන්නවා. ඒතර මේ වගේ ආයතනයක අපේ ඇත්තටම 400කට වැඩි සේවක පිරිසක් සේවය කරනවා. එකිනෙක අතර තියෙන ඒ ටීම් වර්ක් එක දියුණු කරගන්න මේක මහඟු අවස්ථාවක්. විවිධ ආකාරයෙන් ක්‍රම වලින් මෙතන මේ දැනුම ලබා දෙනවා. ඒක මම ඇත්තටම මගේ කොට සලකනවා. මේ අවසාන වශයෙන් හුත් S5 කියන සංකල්පය අපේ ආත්ලස් වල කාලේ ඒක අපිට තිබුණා. දැකලා තියෙනවා. ඒවල් වල ඇටි ගෙදර හරි ලස්සන තිබුණා. දැන් ඒවා අපිට නැහැ. පේටන් මේකින් අපිට එනවා ජපාන් වල. ඒකත් එක්ක අපි ආයෙ සකසෝරුවම සහ මේ පිළිවෙල කියන එක අධ්‍යයනය කරමින් යනවා. මේ වගේ දේවල් ගැන ඔබතුමීගේ අදහස මොකක්ද? සහ මේක නැවත මෙතන මතක් කරන්න කියන්නේ. ඒක ඉතාම වටිනවා. දැන් අද දවසේ තියෙන සමහර ප්‍රෝග්‍රෑම්ස් වලිනුත් මට හිතුණා යා මේක මේ කාලයක් තිස්සේ අපේ ගෙදර වල හෝ අපේ සංස්කෘතිය තුල තිබුණු දේවල් ජපානයෙන් නැවත මතක් කිරීමක් අලුත් වචන ටිකක් අපිට ලබා දුන්නාට මේක ඇත්තටම අපි අතින් ගිලිහිලා තිබුණු දෙයක් නැවත ඒ හරි මාර්ගයට යොමු කිරීමක් විදිහට මතක් කිරීමක් විදිහටත් හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ ඉගෙන ගන්න දේවල් පුද්ගලික ජීවිත වටිනාකමක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ඉගෙන ගන්න දේවල් තනි පුද්ගලයෙක්ගෙන් තමයි මම හිතන්නේ ක්‍රියාවටපත් වෙන්න ඕනේ. ඒක ආදර්ශයක් විදිහට ගත්තොත් අනිත් අයත් මම හිතන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ යමක් එකතු කරගයි. යමක් මම අද එකතු කරගත්තා නම් මම අද ඉගෙන ගත්තා නම් මම ඒ ගෙදර ගිහිල්ලා අද මගේ දරුවන්ට මම ඒ දේ පෙන්නනවා නම් මම හිතන්නේ ඕනුත් මේ දේ තවත් ඔවුන්ගේ යාළුවෙකුට පාසලේදී කියලා දෙන්න පුළුවන්. ඉන්ස්පිරේෂන් කියන දේ ඒ විදිහට තමයි මම හිතන්නේ අනිත් අය තවත් කෙනෙක්ගේ අතටපත් වෙන්නේ. රයිට් එහෙනම් අපි තවත් වැඩසටහනකින් හමු වෙමු.